හයි ළමයි. අද නම් වැඩ ගොඩක ඉන්නේ. ඔයාලට පේනවා කූඩු හදලා තියෙන්නේ. මේවා නම් කාඩ්බෝඩ් කූඩු. බට කූඩු හදලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්න හිතුවා ඔයාලට කූඩු ටික පෙන්නන්නයි. තව පොඩි දෙයක් ඔයාලට දැනගන්න කියන්නයි. යන්කෝ අපි එළියට. මේ බලන්න ඔයාලා මේ ගන්න කූඩුවක් හදන්න වෙන මහන්සිය. උණ ගස් කපාගෙන ඇවිල්ලා ඒවා සුද්ධ කරලා ඒ වගේ බට රැහැලා මේවා හදන්න මාරු විදිහට මහන්සි වෙනවා. ඔයාලා හිතන තරම් මේක ලේසි නැහැ. එතකොට ගොඩාක් අය ඇවිල්ලා මේ හදන කූඩු මෙච්චරයි බට වලට මෙච්චරයි ගලා කේවල් කරනවා. මොකද මේ උණ බට පවා සල්ලි වලට මේ ගොඩාක් අය ගන්නෙ. එතකොට සවුකොළ ඒවට ගිය කාලය මහන්සිය මේවා හදන්න වෙච්ච කැපකිරීම ඒ හින්දා කිසිම දැනකට ගිහිල්ලා වෙසක් කූඩුවක් කේවල් කරලා ඉල්ලන්න එපා. මොකද රුපියල් 100යි 120යි 150යි කියන්නේ අද කාලේ හැටියට පොඩි ගාණක්. ඔයාලටත් කූඩු ගන්න පුළුවන්. ඔන්න හදලා තියෙනවා කූඩු 8යි 8 තියෙනවා 6යි 6 තියෙනවා ප්ලාස්ටික් කූඩු 6යි 6 තියෙනවා 8යි 8 තියෙනවා. එතකොට මේ කාඩ්බෝඩ් කූඩු ටික තියෙනවා. තව කාඩ්බෝඩ් කූඩු ඇතුලේ තියෙනවා. මේ ප්ලේන් හදන්න. එතකොට තව 18 පට්ටක්. ඒවා හැදෙනවා. ඒවා හැදුවාම මම වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලා හිතන්න කොච්චර මහන්සි වෙනවද කියලා මේවට ඇවිල්ලා කේවල් කරන්න එපා. එහෙම කේවල් කරන්න එනවනම් ඔයාලා මේ බට සුද්ධ කරගෙන බට අරගෙන කූඩු හදාගන්න. මේ තව කූඩු සෙට් එකක්. තව අලවන්න තියෙනවා එහෙම්මම. මේ කාඩ්බෝඩ් කූඩු. මේ හැමතැනම කූඩු බල්බල් හැම එකම තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. කූඩු ගන්න ඕනේ ඇයි ඉක්මනට එන්න වෙනවා. මොකද දැන්ටමත් කූඩු ඕඩර් කරලා ඇඩ්වාන්ස් දීලා ගිහින් තියෙනවා කට්ටිය. එතකොට ඒවට වෙන් කරලා ඉතුරු ඒවා තමයි ඔය පෙන්නුවේ. පාරේ අනේන කට්ටිය ගන්නවා. ඉතින් ඒ හින්දා කූඩු ඕනේ කවුරු හරි ඉන්නවා නම් ඉක්මනට එන්න ඇවිල්ලා ඇඩ්වාන්ස් එකක් දෙන්න. අලවන්න ඕන විදිහ එක එක විදිහට අලවන්න කිව්වා. බෞද්ධ කොඩි එක එක පාටවලට එහෙම අලවන්න කිව්වා. මේ ඉතින් ඒ හින්දා ඔයාලටත් එහෙම ඕන නම් ඇඩ්වාන්ස් එකක් දීලා ඒව වෙන් කරලා යන්න. ආයෙ පාරක් ඉල්ලනවා කූඩු හදන කාගාවටවත් ගිහිල්ලා බාල්දු කරන්න යන්න එපා. මොකද එයාලා මාර මහන්සියක් වෙනවා. මම මේ මහන්සිය දන්නවා. මං විතරක් නෙමේ කූඩු හදන ඕන කෙනෙක්ගේ මහන්සිය දන්නවා. එයාලා ගාවට ගිහිල්ලා බාල්දු කරන්න යන්න එපා. මේ ඔයාලට ගන්න පුළුවන් නම් ගන්න. බැයි නම් සද්ද නැතුව එතනින් එන්න. එහෙනම් එන්න පුළුවන් හැමෝම ෂොප් එකට එන්න. ඔයාලට එසක් කුඩු ගන්න පුළුවන්, බල්බල් ගන්න පුළුවන්, සවුකල ගන්න පුළුවන්. ආයෙ වීඩියෝ එකකින් එන්නම් 18 පට්ටා ප්ලේන්. අය මොනවද හදන්නේ? බලමුලු. තව තීරණයක් නැහැ. 18 පට්ටනුයි ප්ලේනුයි තරුවරේ මේ හදනවකෝ. ඒවා හැදුවට පස්සේ ආයෙ වීඩියෝ එකක් අරන් එන්නම්. 8 පට්ටන් නම් හදලා ඉවරයි. 8 පට්ටන් ටික ඕනනම් ඕනේ ආයෙ ඉතින් එන්න වෙනවා ෂොප් එකට. බලමු තව උණ ගහ ඉල්ල ගන්න පුළුවන් වුණොත් තව ටිකක් හදමු. ඔව් එක උණ ගහක් නිකන් අනිත් උණ ගහ සල්ලි වලට ගත්තේ. ඉතින් ඒ වගේ සල්ලි වලට අරගෙන කරන අය ඉන්නවනේ. ඒක නිසා ගිහින් කේවල් කරන්න යන්න එපා ඒවා. හරි මහන්සියක් වෙනවනේ. ඒ වගේ මේවට වියදනුත් කරලානේ. හින්දා කේවල් කරන්න යන්න එපා. කම්බි ගණන්. මේ ඉතින් අදට ගිහින් එන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි. අද නම් කාඩේ වගේ වීඩියෝ එකට ආවේ. බයි.